අයිබෝන් කියලා පිළිගන්නවා හැමදාම. ඉතින් ලංකාව මේනකොට කතා බහට ලක් වෙන කාර්යයක් සම්බන්ධව තමයි කතා කරන්න යන්නේ. ඉතින් මේක කාර්යයක් නෙමෙයි. මේක SUV type vehicle එකක්. ඉතින් ඒ තමයි Nissan Magnite කියලා කියන්නේ. ඉතින් විශේෂයෙන්ම මේක ජනප්‍රිය වෙන්න මේ වෙනකොට බලපාලා තියෙන හේතුව තමයි මේකේ පෙනුම සහ මේකේ මිල. ඒ කියන්නේ මේ පෙනුමට මේ මිලත් එක්ක ගොඩක් ලොකු ඉල්ලුමක් ඇවිල්ලා තියෙනවා මේ වාහනේට. ඉතින් මේ සම්බන්ධව තමයි කතා කරන්න යන්නේ. ඉතින් මුලින්ම ගත්තොත් එහෙම කියනවනේ මේක SUV type vehicle එකක්. මේක 1000cc engine එකක් තමයි එන්නේ. ඉතින් මුලින්ම මේක අපි feature සම්බන්ධයෙන් කතා කරොත් එහෙම මේකේ rear parking sensors එනවා. ඒ වගේම halogen lights එන්නේ. ඒ වගේම rear spoiler, rear wiper, automatic climate control. ඒ වගේම මේක 5 seater vehicle එකක් පස් දෙනෙක්ට හොඳට පහසුවෙන් ගමන් කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම automatic CD transmission එක තමයි මේ වාහනේ එන්නේ. ඉතින් ඒ වගේම මේ වාහනේ safety පැත්තෙන් කතා කරොත් එහෙම මේක child lock තියෙනවා. ඉතින් ඒ වගේම airbags එනවා driver සහ passenger ට. ඉතින් ඒ වගේම central locking, ABS, rear sensors, tire pressure monitoring, ඒ වගේම seat belt warning මේ වගේ features මේ වාහනේ include වෙනවා. ඉතින් ඊට පස්සේ අපි කතා කරමු මේ වාහනේ වැදගත්ම දේවල් ටික. ඉතින් මුලින්ම ගත්තොත් එහෙම මේකේ තෙල් කොච්චර ගන්නවද? ඉතින් මේගොල්ලන් ඇඩ්වර්ටයිස් කරලා තියෙන ලීටර් 20ක් කරනවා කියලා තමයි කියන්නේ. නමුත් මේ එච්චර නම් කරයි කියලා හිතන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඇවරේජ් 16ක් 18ක් වගේ අතර ලීටර් එකකට මේක කරයි කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ boot space එක ගත්තොත් එimhe ලීටර් 336ක් තියෙනවා. ඒ වගේම fuel tank capacity එක ලීටර් 40යි. ඒ වගේම මේ වගේ ground clearance එක මිලිමීටර් 205ක් තියෙනවා. ඉතින් අවසාන වශයෙන් ගත්තොත් එimhe මේකේ මිල ගැන කතා කරොත් එහෙම මේක ලක්ෂ 78කට වගේ මුදලකට ඕගලන්ට දැන්ට මිලදී ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේකේ basic grade එක තමයි ලක්ෂ 78 ඉඳන් පටන් ගන්න. ඉතින් ලක්ෂ 78 ඉඳන් ලක්ෂ 95ක වෙනවා. මේගොල්ලන්ගේ එක එක grades අනුව මේකේ මිල ගණන් වෙනස් වෙනවා. ඉතින් පෙනුම අතින් බැලු බැලමට ඔයගොල්ලන්ට පේනවා ඇති මාරම aggressive look එකක් තියෙන්නේ. මාරම ලස්සන vehicle එකක්. ඉතින් මම අර මුලින්ම කිව්වා වගේ මේක ගොඩක්ම compete වෙන්නේ WagonR එක. ඉතින් මේ වගේ models එක තමයි මේ වාහනට තරංකාරීත්වයක් තියෙන්නේ. සාමාන්‍ය WagonR එකත් එක්ක වගේ බැලුවම නම් මේක ගොඩක් ලොකු පෙනුමක් තියෙනවා. WagonR එකත් එක්ක වගේ compare කරලා බලනකොට මම WagonR එක ගත්තේ මොකද මේ range එකේ මේ මිල ගණන් වලට යන වාහනේ තමයි මේ WagonR එකේ sample එකකට ගත්තේ. ඒකත් එක්ක බලනකොට මේ vehicle එකේ පොඩි වෙනම look එකක් තියෙනවා. ඒ වගේම කියනවනේ මේ වාහනේ ඉන්දියාව තමයි දැන් assemble වෙන්නේ. ඒකත් මතක් කරන්න ඕනේ. ඉතින් මොකද හිතන්නේ මේ වාහනේ ගැන මේක හොඳයිද නරකයිද? ඉතින් අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ අදහස් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වාහනේ පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නම් මේකේ experience එක කොහොමද? මේකේ තෙල් කොච්චර කරනවද? මේකේ comfortability කොහොමද? ඉතින් මේ දේවල් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. එතකොට ඒක අලුතෙන් මේ වාහනේ ගන්න එකට වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් හිතනවා මේ වීඩියෝ වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයගේ මතක ඇතුව Drive Productions YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම ඉස්සරහට වීඩියෝ එකක් දාපුවම මම ඔයගොල්ලන්ට notification එකක් එනවා. එහෙනම් නැවත තාත්තලොත් මේ වගේ වීඩියෝ එකක් හැම වෙනකන් ඔයගොල්ලන්ට සුබ දවසක්.